එක මිනිස්සෙකුට ඕන වුණා පුතා ලෝකයේ තියෙන ලස්සනම මල හොයාගන්න. ඒ නිසා එයා ලෝකයේ රටින් රටට ගියා. මහද්වීපයෙන් මහද්වීපයට ගියා. හැබැයි එයා බලාපොරොත්තු වෙච්ච විදිහට එයාට ලෝකයේ ලස්සනම මල හොයාගන්න හම්බ වුණේ නැහැ. අවසානයේ බැරිම තැන ආපහු මේ මිනිස්සයා තමන්ගේ ගෙදර එනවා. තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමන්ගේ කාමරේ තමන්ගේ පුටුවේ වාඩි වෙලා අවුරුදු ගානක මහන්සි අරින්න පටන් ගත්තා. එයා හිමීට තමන්ගේ කාමරේ ජනේලය අරිනවා. එයාට හිතාගන්න බෑ එයාගේ ජනේලයෙන් එළියේ තමන්ගේම වත්ත ඇතුලේ ලෝකේ ලස්සනම මල පිපිලා තිබුණා. අපිත් සමහර වෙලාවට තමන් ගාව තියෙන වටිනාම දේවල් අතහැරලා දාලා ගොඩාක් ඈත තියෙන සමහර විට අපිට ගැළපෙන්නෙම නැති දේවල් පිටිපස්සේ යනවා. සමහර වෙලාවට වටින දේවල් කොච්චර ළඟ තිබ්බත් අපිට පේන්නේ නැහැ. අපි හැම තිස්සෙම බලන්නේ ගව් ගානක් ඈතින් තියෙන දේවල් දිහා. අපිට ළඟා කරගන්න බැරි දේවල් දිහා. ඒකත් නිකන් හරියට පත්තු කරපු ලන්තෑරුමක් අතේ තියාගෙන ගින්දර හොයනවා වගේ වැඩක්.